මගේ නම UGU වික්‍රමසිංහ. ගෙදර නම්බර 115කට පාලකිතුරුගොල්ල අංකුමුර. මාගේ නිවස 2025 වෙනි දින ස්ථාපනාවෙන් සම්පූර්ණ විනාශ වුණා. ඒ වගේම මේ දරුවෝ 3 දෙනෙක් ඉන්න ඒ 3 දෙනා සමග අපි ගෙදර හිටියේ වෙලාවේ ලොකු ගල් දෙකක් තුනක් ඇවිල්ලා උඩින් ඇවිල්ලා සම්පූර්ණ ගේ පාත් වුණා. තට්ටු තුනට හදලා තිබ්බේ. තුන්වෙනි තට්ටුවේ අපි හිටියේ. අපි කෑ ගහගෙන දුවුවා එළියට. ඒ වෙලාවේ දැන් අපිට සියලු දෙනාම වැදගත් වෙන අපිට හැකියිත් මෙලින් මේ සාදා දෙන්නට උදව් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. මම කේ මනෝරබණ්ඩාර හපුගොඩ මුල්ලේක මම දැන් තමයි පදිංචිලා ඉන්නේ 2025 වර්ෂයේ ඇතිවෙච්ච දිට්ටා තුලිකුණාටුවේ මගේ නිවස සහ මම කරන ව්‍යාපාරික ස්ථානයේ සම්පූර්ණ ජලයෙන් යට වෙලා ඒකේ තිබ්බ බඩු බාහිර ආදිය ගෙදර තිබ්බ සියලුම බඩු මුට්ටු සම්පූර්ණයෙන් විනාශ වුණා. ඊට පස්සේ අපි මේ ගැන මේ ප්‍රාදේශීයකම් කාර්යාලයට අදාළ ආයතන දැන් දුන්නාට පස්සේ අපිට ඒ සහන ආධාර වගේ දේවල් ඒකම රජයෙන් දෙන ආධාර මුදල් හම්බ වුණා. ඒ වගේම අපේ ගරු ජනාධිපතිතුමා ඒ කිව්ව විදිහටම අපිට ඒ ආධාර මුදල් දෙනවා කියලා ඒවා ලබා දීලා ඒ ආපදාවට පත්වෙච්ච ඒ අපි වගේ අයට ආධාර අනුබල දීලා නැවතත් යථා පරිදි පෙර පරිදි ජීවිතයව කරගෙන යන්න අවස්ථාව ලබා දීම ගැන අතිවර ජනාධිපතිතුමාටත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අප වෙනුවෙන් අපකැප වෙලා වැඩ කරන ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ග්‍රාම නිලධාරීතුමා ඇතුළු ඒ නිලධාරි මණ්ඩලයටත් අවංක ආදර ස්තුතිය පුද කරනවා. අපේ ව්‍යාපාරයේ දැඩි හානියකටපත් වෙලා ඇත්තෙම අපිට හානියක් සිදුනා ජීවිත හානියක් නම් උන්නේ නැහැ. ඒ නමුත් අපේ විහාරස්ථානයේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධව කටයුතු කළා මාස දෙකකට අධික කාලයක්. එම වසම තුල ඒ අවතැන් සියලුම දින විහාරස්ථානයේ සුරක්ෂා මධ්‍යස්ථානයේ සම්බන්ධව ආරක්ෂා කරලා රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒ වගේම අප අතිගරු ජනාධිපතිතුමා එම විහාරස්ථානයේ සම්ප්‍රාප්ත කරවාගෙන එම අවශ්‍ය කටයුතු ඉතාමෙන් සම්පාදනය කරලා දීලා එම ජනතාව නැවත ගොඩනගා ගැනීමට කටයුතු කරලා ඇත්තෙම එම ගරු කටයුතු ස්වාමීන් වහන්සේටත් අපි නැවත වතාවක් අපගේ নমස්කාර ස්තුතිය පුද කරනවා. සේම මේ අතිගරු ජනාධිපතිතුමාත් අපි කෙරෙහි අනුකම්පා දක්වමින් කටයුතු කරන එතුමාටත් මෙම කටයුතු සම්පූර්ණ හැකියාව ඇතිව කටයුතු කර ගැනීම සත්‍ය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරමින් මම මගේ කතාව අවසන් කරමි. මහනුවර හාරිස්පත්තුව ගල්ලෑල්ලේ පදිංචි රම්‍යා කාන්ති කුලතුංග. අපට මේ පළවෙනි වතාවටත් ජනාධිපතිතුමා විසින් ආධාර මුදලක් ලබා දුන්නා. මේ දෙවනි වතාවෙත් ලබා දෙන ආධාර මුදල ගැන අපි සන්තෝෂ වෙනවා. ජනාධිපතිතුමාට බොහොම ස්තුතියි. පස්සේ මේ ගල්කොටේ නායකයෙකු වසමේ මේ දිට්ටා සුලිකුණාට ගල්කොටේ නායකයෙකු වසමේ අපිට ආධාර හම්බ වෙනවා. ඔප්පු ටිකක් හම්බ වෙනවා. අපි ඇත්තටම කියන්නේ ජනාධිපති අනුර දිසානායක කරන යන වැඩපිළිවෙලට කවුරු මොනවා කිව්වත් ඇත්තටම මේ අපිට නම් හොඳට ආධාර ටික හම්බ වෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාට ගොඩක් ස්තුතියි කියලා මම කියනවා මේ වෙලාවේ. මගේ නම PGS මුණසිංහ දිට්ටා ආපදාවලට අසුන මාව මාගේ නිවසට උඩින් තියෙන කඳුකරය පුපුරා ගියාම නිසා මාගේ නිවසෙන් ඉවත් වෙන්න කියලා මට රජයේ නියෝගයක් ලැබුණා. මම ඒ නිසා දැන් මට වෙනම නිවසක් ලබා දීලා තියෙනවා. ඒ නිවසේ ඉතුරු මුදල් ගැනීම සඳහා මම මෙතෙන්ට පැමිණ සිටිනවා. දොළපිල්ල හැද්දාව පාර මේ 11 තුනේ ගෙදර ඒ නිවසේ ගල් පාත්වල බිත්තිපු කරලා බැමි නිසා මම ඒ ගෙදර දැන් නැහැ. අද වන්දි මුදල් ලබා දෙනවා කියන නිසා මෙතෙන්ට පැමිණ සිටිනවා. ඔවුන්ගේ ගනුදෙනු සහ පෞද්ගලික කාරණාවලදී අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විදිහට ඉතාම නම්‍ය වන්දි ලබා දීමේ ජාතික වැඩසටහනේ පූජ්‍ය පිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසගත වැඩසටහනේ
සමාරම්භය සමගයි ඔබ මෙලෙස ඒක අත්කමාන අත්තරනකොට ඔහුට ලක්ෂ 15ක මුදලක් හිමින මීට කලින් පැරණි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන අය ලක්ෂ 3ක මුදලකට හිමිකම් පැනනවා. නැවත පදිංචි කිරීම වැඩසටහන යටතේ නිවසක් හිමි කිරීම දෙවන අදියර යටතේ NK ජයතිලක AG Idris EG Chandra Kumari EL Subhadadasa लिखने Sarat Kumar Arisi ahal giduru golla anko लिखने JU Vikramasinghe Galgal anko लिखने L Vimalasena Kadore Puja Vijay लिखने Vasanta Bandara Godahena Golapini लिखने Anand Vijayasinghe Marukuda Takula T.G. Shanti Kumari Marukuda Takula දවසින් අනුතුමනි 5000කට අධික ප්‍රමාණයක් නැවත පත්තු කරනවා කියන්නේ. ඒ වගේ අධික ප්‍රමාණයක් තිබුණාට අපේ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම මේ රාජකාරී කටයුතු ප්‍රගතිය කරනවා. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයේ තමයි අන්තිම සිංහාරයේ